හයි චිකු හබ් YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාගේ ස්කින් කලර් එකට මැච් වෙන්න ඇඳුමක් තෝරගන්නේ කොහොමද කියලා. ඇඳුමෙන් පැළඳුමෙන් කෙනෙක්ව මනින්න බෑ තමයි. හැබැයි ප්‍රායෝගිකව නම් ඇඳුම කියලා කියන්නේ කෙනෙක්ගේ පර්සනැලිටි එක මනින එක සාධකයක්. ඒ නිසා තමන්ගේ රැකියාවට, තත්ත්වයට, හැඩයට ගැලපෙන විදිහට ලස්සනට අඳින්න කවුරුත් කැමති. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මේ විලාසිතාවලට ඇල්මක් තියෙනවා. හැබැයි තමන්ට සුදුසු ඇඳුමක් තෝරගන්න එක හැමෝටම නිසියාකාරව කරගන්න බැරි බව අපි පාරේ යනකොට ඒ වගේම විවිධ මාධ්‍යවලින් දකිනවා. ඉතින් මං අද කියන්න යන්නේ ඔයාට ඇත්තටම ගැලපෙන, ඔයාගේ ලස්සන වැඩි කරලා පෙන්නන, ඔයාගේ සමේ වර්ණයට ගැලපෙන ඇඳුමක් තෝරගන්නේ කොහොමද කියලා. මොකද එහෙම නැත්තම් ඔයා කොච්චර වටින ඇඳුමක් ඇඳත් ඒ ඇඳුමේ වටිනාකමක් පේන්නේ නැති වෙන්න පුළුවන්. ඇඳුමක පාට තෝරගන්න කලින් මුලින්ම ඔයාගේ ස්කින් කලර් එක ගැන නිවැරදිව අඳුරගන්න ඕනේ. ඔයාගේ හැම පැහැපත් නම් අපි සාමාන්‍යයෙන් කියන විදිහට ඔයා සුදු කෙනෙක් නම් තරමක් තද පාට වර්ණ තෝරගත්තොත් ඔයාට ගොඩාක් මැච් වෙනවා. උදාහරණ විදිහට අලු, දුඹුරු, නේවි බ්ලූ, කළු, රතු වගේ පාට ඔයාට හරිම ලස්සනයි. සමහර වෙලාවට ගොඩක් ලා වර්ණ, විශේෂයෙන් පැස්ටල් වර්ණ ඔයාට නොගැලපෙන්න පුළුවන්. උදාහරණ විදිහට ගත්තොත් සුදු, ලා දුඹුරු, ක්‍රීම් පාට, ඕෆ් වයිට් වගේ වර්ණ ඔයාට එච්චරම ගැලපෙන්නේ නැහැ. හැබැයි ඔයා ඒ පාටවලට කැමති නම් ඔයාට කරන්න පුළුවන් විකල්පය තමයි හැම වෙලේම මේ ලා වර්ණත් එක්ක දීප්තිමත් තද වර්ණ මිශ්‍ර කරලා අඳින්න. ඔයාට තියෙන්නේ පැහැපත් හෝ අඳුරු කියන වර්ග දෙකටම අයත් නොවන මධ්‍යස්ථ මට්ටමේ සමක් නම් ඔලිව් පැහැ කියලා තමයි අපි සරලව ඒකට කියන්නේ. මේ වගේ ස්කින් ටෝන් එකකට ඔයාට මේ දෙක අතර මැද තියෙන වර්ණයක් අනිවාර්යයෙන්ම තෝරගන්න වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ලා දුඹුරු පැහැය සහ තද දුඹුරු පැහැය කියන වර්ණ දෙකම ඔයාට එච්චර ගැලපෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට ඔයාට දුඹුරු වර්ණාවලියේ තියෙන වැලි පැහැය වගේ මධ්‍යස්ථ දුඹුරු වර්ණයක් තෝරගන්න පුළුවන්. ඒ වගේම කහ පාට සහ කොළ පාට වගේ වර්ණ ඔයාට නොගැලපෙනවා. ඔයාට ඔලිව් පැහැය වගේ පාට හරිම ලස්සනට ගැලපෙනවා. ඊළඟ ප්‍රභේදය තමයි කළු හෝ අඳුරු පැහැ සම. විශේෂයෙන් මේ අඳුරු පැහැති සමක් සහිත පුද්ගලයන්ට විවිධ වර්ණවල ඇඳුම් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම රූපලාවන්‍ය ප්‍රවීණයන් කියන විදිහට ඔයාලගේ වාසනාවට තමයි ඔයාලට අඳුරු පැහැති සමක් ලැබිලා තියෙන්නේ. හැබැයි වර්ණ කිහිපයක් මිශ්‍ර වුණු ඇඳුම් වෙනුවට කැමති වර්ණ එකක් හෝ දෙකක් මිශ්‍ර කරලා ඇඳුම් තෝරගත්තොත් ඔයාලට ඒක ගොඩාක් මැච් වෙනවා. හැබැයි කළු පැහැය, දුඹුරු පැහැය වගේ වර්ණ තෝරගත්තේ නැත්තම් හොඳයි. මොකද ඒක ඔයාගේ සමේ පැහැයම නිසා එවැනි වර්ණ තුලින් ඔයාගේ සම සහ ඇඳුම අතර කැපී පෙනීමක් සිද්ධ වෙන්නේ නැති නිසා. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ ඔයාගේ ඇඳුමට පුළුවන් ඔයාගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරලා පෙන්වන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඔයාලගේ ස්කින් ටෝන් එක හරියටම අඳුරගන්නේ කියලා. පොදුවේ ගත්තම ස්කින් ටෝන්ස් තියෙන්නේ ෆෙයා, මීඩියම්, ඩාර්ක් විදිහට. මේ ස්කින් ටෝන් එක ඇරුණහම යම් යම් කාලවලදී දේශගුණික විපර්යාස එක්ක වෙනස් වෙන්න පුළුවන්. මේ ස්කින් ටෝන් එක යම් යම් කාලවලදී දේශගුණික විපර්යාස එක්ක වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා අපි ඇඳුම් තෝරගන්න ඕනේ අපේ ස්කින් අන්ඩර් ටෝන් එකට. මොකද ඒක අවුරුද්දේ කොයි කාලෙකදීවත් වෙනස් වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් වාම් අන්ඩර් ටෝන්, කූල් අන්ඩර් ටෝන්, නියුට්‍රල් අන්ඩර් ටෝන් කියලා කොටස් 3ක් තියෙනවා. දැන් මං කියලා දෙන්නම් අන්ඩර් ටෝන් එක හරියටම හොයාගන්න පුළුවන් ටෙස්ට් 3ක්. එක තමයි ශිරා පරීක්ෂණය. අපි ඉංග්‍රීසි වලින් කියනවා වෙයින් ටෙස්ට් කියලා. ඔයාගේ අත ඇතුල් පැත්ත හරවලා බලද්දී මැණික් කටුව හරියේ නහර කොළ පාටට පැහැදිලිව පේනවා නම් ඔයාට තියෙන්නේ වෝම් අන්ඩර් ටෝන් එකක්. නහර තද නිල් හෝ දම් පැහැයට හුරු නම් කූල් අන්ඩර් ටෝන් එකක්. ඒ වගේම නහර නිල්ද කොළද කියලා ඔයාට හරියටම හොයාගන්න බැයි නම් ඒ කියන්නේ ඔයාට තියෙන්නේ නියුට්‍රල් අන්ඩර් ටෝන් එකක්.
ඊළඟ එක තමයි ජුවලරි ටෙස්ට්. ඔයාගේ ස්කින් එකට ලස්සනම රත්තරන් පාට ජුවලරි නම් ඔයාට තියෙන්නේ වෝම් අන්ඩර්ටෝන් එකක්. ඔයාට ගොඩක් ගැලපෙන්නේ සිල්වර් පාට ජුවලරි නම් ඔයාට තියෙන්නේ කූල් අන්ඩර්ටෝන් එකක්. ඒ වගේම ඔයාට රත්තරන් පාට සිල්වර් පාට දෙකම ගැලපෙනවා නම් ඔයාට තියෙන්නේ නියුට්‍රල් අන්ඩර්ටෝන් එකක්. ඊළඟ එක තමයි සන් ටෙස්ට්. ඔයා ඉරාව්වට ගිහාම ඔයාගේ හැම රෝස පාටට හැරෙනවා නම් ඔයාට තියෙන්නේ කූල් අන්ඩර්ටෝන් එකක්. ඔයා ඉරේලියට ගියාට පස්සේ ඉක්මනින් කළු වෙනවා සම වියලනවා වගේ නම් ඔයාට තියෙන්නේ වෝම් අන්ඩර්ටෝන් එකක්. ඒ වගේම ඒ දෙක අතරේ වගේ නම් නියුට්‍රල් අන්ඩර්ටෝන් එකක්. දැන් මම කියන්න යන්නේ මේ අන්ඩර්ටෝන් වලට ගැලපෙන පාට ගැන. වෝම් අන්ඩර්ටෝන් එකක් තියෙන කෙනෙක්ට රතු, තැඹිලි, මෙරුන් පාට හොඳට ගැලපෙනවා. කොළ වර්ණ වලින් පින්මාෂියෝ ග්‍රීන් තමයි ඔයාට හොඳටම ගැලපෙන්නේ. ඒ වගේම ඔලිව් ග්‍රීන් කියන්නේ වෝම් අයට ලස්සනට ගැලපෙන පාටක්. එතකොට කූල් අන්ඩර්ටෝන් අයට රතු පාට, නිල් පාට හරිම ලස්සනයි. ඒ අතරින් රොයල් බ්ලූ විශේෂයි. කොළ පාට ගත්තොත් එමරල්ඩ් ග්‍රීන් හොඳට ගැලපෙනවා. රෝස පාට වලින් රෝස් පින්ක් සහ පැස්ටල් පින්ක් හොඳට ලස්සනට ගැලපෙනවා. අන්තිම එක නියුට්‍රල් අන්ඩර්ටෝන් එකක් තියෙන කෙනෙක්ට ඇත්තල පාට හොඳටම ගැලපෙනවා. ඒ වගේම සුදු පැහැයට හුරු ක්‍රීම් පාට හරිම ලස්සනයි. ඉතින් අද වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම ඔයාගේ යාළුවෝ අතරට ෂෙයා කරන්න. ඔයාලට හිතෙන දේ කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් ඊළඟ දවසෙත් මේ වගේ වටින වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. මම චිකු.